එහටම වද ගෑණි දැන් ඉන්නේ ගෑනුන්ට ළමයි නෑ. මල් සරාට පෙබලෝකේ මල්කාතදා කාල කන්නේ මුසල ගෑනිය බැදගෙන මගේ ජීවිතයම කාල කන්නි කර අයියෝ අදත් මේ මනුස්සය බීලා වෙලානේ. ශාලිකා දොර ඇරපන්. මොකද කාවින්ද මේ හැමදාම බීගෙන එන්නේ? බීගෙන එන්නේ කාලකන්නි ගෑණි ගෙදරටලා කකා බිබී ඉන්න විතරයි පුළුවන්. එහටම වද ගෑණි තුමුල නමුණු කොළ කෙරෙස උදුල සඳ මඩල දුටු නැතරවටුනා. නෑ නෑ නංගි මේක අපේ පුතාගේ අවුලක් නෙමෙයි. මේ අර බැඳපු ගෑණිගේ ප්‍රශ්නයක්. ඌවනේ කරුමේ. අපේ පවුලේ නම්බෝ කෑව මේ ගෑණි. ආදනති කඳුළු පනින තුරු වැලිය. හෙලා ශාලිකා ඔය අදවත් කියන්න මාව කසාද බඳින්න කැමතිද කියලා. ඔයා දන්නවානේ සුපුන් මට ළමයි හදන්න බෑ කියලා. අනික කාවින්දගෙන් ඩිවෝර්ස් වුණෙත් මම ඒ නිසානේ. මං නිසා ඔයාගේ ජීවිතය සතුට නැති කරගන්න එපා. අනික මම සම්පූර්ණ ගෑණියෙක් නෙමෙයි සුපුන්. අනේ ශාලිකා කසාදයක් කියන්නේ ළමයි හදන එකම නෙමෙයි නේද? මොන විකාරයක්ද මේක? අනික මේ ගෑණියෙක් වුණාම ළමයි හදන්න ඕනේ කසාද බඳින්න ඕනේ කියලා කොහෙද ලියවිලා තියෙන්නේ? පිස්සු කතානේ ඕවා. මට ඔයගෙන් වැඩක් නැහැ. මං ඔයාව මැරි කරන්න කැමතියි. එච්චරයි. බලන්නකෝ අනේ මේ පාර ගෙනාපු ගෑණිටත් ළමයි නෑනේ අප්පා. නෑ නෑ පුතාගේ වරදක් නෑ. දැන් ඉන්න ගෑනුන්ට ළමයි නෑ.